ඇත්තටම නාරයන්පිට ප්‍රදේශයේ තැනක් අවශ්‍යයි. නාරයන්පිට ප්‍රදේශයේ පුළුවන් නම් කවුරු හරි දන්න කෙනෙක්ගේ තැනක් එහෙම තියෙනවා නම් කියන්න, කලෙක්ට් කරන්න පුළුවන් තැනක් තිබ්බනම් හොඳයි. නාරයන්පිට ප්‍රදේශයේ අපිට දැන් මේ මට ඇත්තටම මාර අමාරුවෙන් මේ කතා කරන්නේ සිංහලත් එහෙම වෙනවා. ඉතින් සමාව වෙන්න ඇත්තටම වචන එහෙම පැටලෙනවා. ඉතින් වැරද්දක් තිබ්බොත් සමාව වෙන්න ඇත්තටම. සෝ මේ ආපදා තත්වෙත් එක්ක බාධා වෙලා ඉන්න කට්ටියට උදව් උපකාර කරන්න මගේ පැත්තෙන් සහායක් හැටියට නාරයන්පිට නාවල නුගේගොඩ පැත්තෙන් කලෙක්ට් කරගෙන මම අපේ යූත් සෙන්ටර් එකේ ඉන්න කට්ටියට මම ඒ ටික අරන් දෙන්න අරන් යන්න එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මගේ වාහනේ තියෙන නිසා. ඒ වගේම ඕගොල්ලන්ට කාට හරි පුළුවන් නම් ඒක කරන්න. ඒ වගේම නාරයන්පිට දැන් කිරුළපන මෙඩිමැක්ස් ෆාමසි එක තියෙනවා බඩු ටික කලෙක්ට් කරගන්න තැනක් හැටියට. ඒ වගේම තව තැනක් නාරයන්පිට කොයි හරි කලෙක්ට් කරන්න තැනක් ඇරේන්ජ් කරගන්න පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් කියන්න. පොල්ලේන්ගොඩ ප්‍රදේශයේ බඩු කලෙක්ට් කරගන්න එහෙම තැනක් ඕගොල්ලෝ හොයනවා නම් මට කතා කරන්න. ඩිරෙක්ට් මගේ ඔෆිස් එක තියෙනවා. ඉතින් එතන ඕගොල්ලන්ට පුළුවන් එතන කලෙක්ට් කරගන්න. ලොකු තැනක් නෙමෙයි වුණාට පොඩි දේවල් තිබ්බනම් ඕගොල්ලෝ ගෙනත් දෙන්න පුළුවන්. ඉතින් ඒ ටික කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ මොනාරි නාරයන්පිට ප්‍රදේශයේ මොනාරි තියෙනවා නම් කලෙක්ට් කරගන්න එන්න යන්න ගෙනියන්න තියෙනවා නම් මට අනිවාර්යෙන් කතා කරන්න. එතකොට මට පුළුවන් තැනක් තියෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් දැන් මම කෙලින්ම නුගේගොඩ හරහා නුගේගොඩත් ගිහිල්ලා බලන්න යනවා. නුගේගොඩ කොයි හරි තැනක් අපිට arrange කරගන්න පුළුවන්ද කියලා. තැන් දෙකක් මගේ idea එකේ තියෙනවා, ඔළුවේ තියෙනවා. ඒ තැන් දෙකට ගිහිල්ලා මම බලන්න යනවා ඉස්සෙල්ලා කොහොමද කියලා. ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නත් උනේ. ඉතින් ඒකත් එක්ක බලලා මම අප්ඩේට් එකක් දෙන්නම්. ඒ තැන් ටික ඕකේ වුණා නම් නුගේගොඩ ඉන්න කට්ටිය, නුගේගොඩාවට ඉන්න කට්ටිය එතනට ඇවිල්ලා බඩු ටික දෙන්න පුළුවන්. ඒත් එක්කම පරණ ඇඳුම් එපා කියලා තියෙනවා. ඒ වගේම සැනිටයිසර් එහෙම නැත්නම් තුවාල සුද්ධ කරන ද්‍රව්‍ය, ඒ වගේම පොල් පිටි කර කිරි, ඒ වගේ දේවල් තමයි දැනට අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා දාලා තිබ්බා. ඉතින් ඕගොල්ලෝ කට්ටිය දන්න කට්ටියට ෂෙයා කරන්න. නාරයන්පිට, නුගේගොඩ, කිරුළපන, නාවල අවට ඉන්න කට්ටියට, කිරුළපන ඉන්න කට්ටිය පුළුවන් කිරුළපන මෙඩිමැක්ස් එකට ගිහිල්ලා බාර දෙන්න. ඒ වගේම නාරයන්පිට ඉන්න කට්ටිය මට කතා කරන්න, සහ පොල්ලෙන්ගොඩ පැත්තේ ඉන්න කට්ටිය මට කතා කරන්න. මම දැන් යූත් එකට යන ගමන්, මාර්ගම යූත් එකට යන ගමන් ඒ වුණත් ආයෙ වතාවක් එන්න වුණත් කමක් නැහැ. ඕගොල්ලෝ මට කියන්න. එතකොට මට ඇවිල්ලා ඒ ටික අරගෙන යන්න පුළුවන්. හරිනේ.